අදත් පුතේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඔයාට කලින් වීඩියෝ එකෙත් මම කියලා දුන්නා මතක ශක්තිය වර්ධනය කරගන්න ක්‍රමයක්. දැන් වීඩියෝ එකනත් කියලා දෙන්නේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් තව ක්‍රමයක් ගැන. හරි ලේසි. ඔයාට පාඩම් කරන්න තියෙන එක ඔයා හොඳට කියව ගන්න. තුන් පාරක්වත් කියවගෙන ඒ පාඩම් කරන්න තියෙන කොටසෙන් ප්‍රශ්න හදන්න. ප්‍රශ්නයක් හදන්න. දැන් හිතන්න ඔයාට තියෙන්නේ මේ පාඩමේ ශාක භක්ෂකයෝ, මාංශ භක්ෂකයෝ, සර්ව භක්ෂකයෝ ගැන පාඩම් කරන්න. ඔයා මොකද කරන්නේ? ඒක හොඳට කියවගත්තා. ඔයා මොකද කරන්නේ? ඒකෙන් ප්‍රශ්න හදනවා දැන්. මොකද හදන ප්‍රශ්නේ? ශාක භක්ෂකයන් යන කවුරුන්ද? ඔන්න ප්‍රශ්නයක් හදුවා. ශාක භක්ෂකයන් යන කවුරුද? එහෙනම් කවුද ශාක භක්ෂකයන් කියලා කියන්නේ? ශාක භක්ෂකයෝ කියලා කියන්නේ ශාක කොටස් පමණක් ආහාරයට ගන්න සතෝ. උදාහරණ කවුද තියෙන්නේ ඒගොල්ලන්ට? හාවා, මුවා, ගෝනා, ගවය ඔයගේ සතු ගොඩක් ඉන්නේ. රයිට්. දැන් මං කියවනේ ඔයාලා මේ පාඩම් කරන්න තියෙන හිතන්නකෝ මේ පාඩම් කොටස ගැන සර්වභක්ෂකයෝ තියෙනවා කියලා ඉස්සරහට. එහෙනම් ඔය ඒකෙනුත් ප්‍රශ්නයක් ඇදුවා. ඒකටත් උත්තරේ ලියුවා. මාංශ භක්ෂකයෝ කියලා තියෙනවා. ඒකටත් ප්‍රශ්නයක් ඇදුවා. ඒකටත් උත්තරේ ලියුවා. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් පාඩම් කරන්න තියෙන එකෙන් ප්‍රශ්න හදලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා ඒක මතක ශක්තියට ඇතුල් කරන්න. අන්න එතකොටත් පුතේ මොකක් වෙනවද? ඔයාට මතක ශක්තිය වර්ධනය කරන්න පුළුවන්. ඇත්තටම ළමයි අපේ පන්තිවල අපි ඒක කරනවා. අපේ පන්තිවල අපි ඒක කරනවා. අපේ පන්තිවල මේ වැඩේ කරලා ඊට අමතරව මම ඒව චෙක් කරලා දෙනවා. අපේ පන්තිවල විතරක් නෙමෙයි ඕනම දරුවෙක්ට මේ වැඩේ කරන්න පුළුවන් මතක ශක්තිය වැඩි වෙනවා. ඔයා දැන් මොකද කරන්නේ? පාඩම් කරන එකෙන් ප්‍රශ්න හැදුවා. ඒකට උත්තර ටික ලිව්වා. ඔයාට ආයෙත් ඒක බලන්න ඕන නම් ඔයා මොකද කරන්නේ? ප්‍රශ්නේ කල්පනා කරනවා. ප්‍රශ්නෙට උත්තරෙත් ඔයා ඔළුවෙන්ම ගන්නවා. පාඩම් කරන්න කියලා. තේරුණා නේද පුතේ? ඔයාට තව පාඩම් කරන්න පුළුවන් විදියක් තමයි ඒක. පාඩම් කරලා ඒකට ප්‍රශ්න හදලා උත්තර ටිකත් ඔයාම ලියනවා. ලියනවා ප්‍රශ්නේ උත්තරේ බලාගෙන ඉස්සරහට යනවා. මේ ක්‍රමයටත් මතක ශක්තිය වැඩි කරන්න පුළුවන්. right? එහෙනම් අපි තවත් වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.